ආදරණීයම දවසක් සුදු පරවිරෑන කතාවේ අවසාන කොටස. අනේ මියසි මට රුපියල් 50ක් දෙන්නකෝ. චාරිකා ඇවිත් සල්ලි ඉල්ලනකොටම ඉතින් මියසි දන්නවා මොකටද ඇය සල්ලි ඉල්ලන්නේ කියලා. හැම මාසෙකම දවසක සිද්ධ වෙන දෙයක් මේක. චාරිකාට ආර්ථික අපහසුතා තියෙන්න ඇති. නමුත් ඇය ඒක එලිපිට කිව්වේ නෑ. මොනවා හරි බොරුවක් කියලා හැම මාසෙම පන්තියේ ළමයිගෙන් රුපියල් 55ක් එකතු කරගත්තා ඇය. ඒ වයසේ යුවතියන්ගේ අත්‍යවශ්‍ය සනීපාරක්ෂක භාණ්ඩයක් මිලදී ගන්න තමයි ඇය එහෙම හැම මාසෙකම සල්ලි එකතු කරගත්තේ. මියසිලා ඒක දැනගෙන හිටියත් ඒ ගැන හරස් ප්‍රශ්න අහන්න ගියේ නෑ කවදාවත්. චාරිකා කියන්නේ හරි අමුතු ගතිගුණ තිබුණ කෙනෙක්. 10 වසරේ ඉන්නකොට දවසක් චාරිකාගේ තීන්ත පෑන් එක පිටුපස නොබ් එක නැති වුණා යුවනි අතින්. හැමෝම එකතු වෙලා ඒක කොච්චර හෙව්වත් හොයා ගන්න බැරි වුණා. චාරිකා හොඳටම බැන්න යුවනිට එදාම පෑනක් අරන් දෙන්න කියලා. එච්චර ලොකු සල්ලියක් ඇය ළඟ තිබුණේ නෑ ඒ වෙලාවේ. ඇය දන්න කීප දෙනෙකුගෙන් මුදල් එකතු කරගෙන එදා පාසල් ඇරිලා යන ගමන් චාරිකාට පෑනක් අරන් දුන්නා. පහුවදා යුවනියේ සල්ලි බේරුවා ඉල්ලගත්ත අයට. ඒත් එක්කම යුවනි හොයන්න ආව චාරිකා ඇයගේ පරණ පෑනත් ඉල්ලලා රණ්ඩු කරද්දී යුවනි ඇස්සල කඳුලකුත් පොරවන් පරණ පෑනක් දුන්න චාරිකාට. තව දවසක් චාරිකාගේ පෙම්වතාට කුඩයක් ඕන වෙලා නිම්නාදිගෙන් කුඩයක් ඉල්ලලා ඔහුට දුන්න චාරිකා. ඒත් පස්සේ නිම්නාදියේ කුඩේ ගැන අහද්දී චාරිකා කිව්වා ඒක තමන්ගේ පෙම්වතා අතින් කැඩිලා කියලා. නිම්නාදිට කවදාවත් කුඩය ආපහු ලැබුණේ නෑ. ඒ වගේ ගුප්ත සහ කපටි ගතිගුණ තිබුණ කෙනෙක් වුණත් චාරිකා මාසිකව සල්ලි ඉල්ලද්දී මියසිලා යුවනිලා නිම්නාදිලා තමන් ළඟ තියෙන විදියට කීය හරි ඇයට දුන්නා. චාරිකා හැමදාමත් ඒ රුපියල් 55 එකතු කරගත්තේ නම් තමන්ගේ පන්තියේ හිටිය යෙහෙලියන්ගෙන්ම තමයි. අඩේ මියසියෝ අද නම් මාළු පිනිවලට ලුණු දාලා නෑ. රාධික කෑ ගැහුවේ ගෘහ විද්‍යාව විෂය සඳහා ගෘහ විද්‍යා කාමරයට ගිහින් එන මියසිව දැකලායි. මියසිට වගේම ඇගේ යෙහෙලියන් දෙදෙනාටත් ලොකු හිනාවක් ගියා එකවරම. එතකොට තමයි රාධිකටත් තේරුනේ තමන්ගේ කට වැරදුන බව. පුහුල් හොරා කරෙන් දැනේ කිව්වලු. හැමදාම කන්න බලද්දි මියසියගේ බත් එක නැති වෙද්දි අපි මේ හොරු අල්ලගන්න ක්‍රමයක් හිත හිටියේ. අද නිකම්ම අහු වුණා. නිසාලි හිනහිමින් එහෙම කියද්දී රාධිකයි ගගනයි විසලුයි හරිතයි 4 දෙනාම හොරපෝසු ටික වගේ එතනින් ගියේ හොරෙන් මියසි දිහා බලන ගමන්. ඒත් මියසිට තරහක් නම් ආවේ නෑ. ඇය හිනහිමින් බලන් හිටියා. නිසලි සාමාන්‍ය පෙළ සඳහා ටියුෂන් පන්ති ගියේ නෑ. දවසක් වෙනුරී චාපයි තමන්ගේ ගණිත ටියුෂන් පන්තිය ගැන කියමින් වාදයක පැටලිලා ඉද්දී නිසලි වෙනුරගේ පැත්තට කතා කරේ විහිළුවට වගේ. බලමුකෝ නිසලි පන්ති නොයා ගෙදර ඉන්න ඔයාද මමද ගණන් පාස් වෙන්නේ කියලා. ඔයාට කොහොමත් පාස් වෙන්න බෑ නිසලි. නිකන් ණයට කහින් නැතුව ඉන්න වෙනුරිලගේ සර්ගේ පැත්තට. චාපා කියවන් ගියේ නිසලිගේ ඇස්සලට කඳුලක් පොරවමින්. චාපා කියන්නේ අහිංසක පෙනුමක් තිබෙන යුවතියක් වුණත් ඇය ඇතුළතින් තවත් අය ගැන හිතුව විදිය හරි අමුතුයි. මම තමයි හොඳම කියලා ඇය හිතුවා. ඉතින් අනිත් හැම කෙනාම පහත් කරලා කතා කරන්න ඇය පසුබට උනේ නෑ. මේ යාළු මිත්‍රකම් නිවෙස්වලටත් පැතිරිලා ගියා. සිංහල අවුරුදු වලට උපන්දින සාද වලට එකිනෙකාගේ නිවෙස්වලට ගිහින් කාලා බීලා සතුටු වෙන තරමට මේ බැඳීම් ශක්තිමත් වුණා. දෙමාපියන් පවා එකිනෙකා සමග මිත්‍රතා ගොඩනගා ගත්තා මේ දරුවන්ගේ මිතුදම් නිසාම. කාලය ගත වෙලා ගියා. ආදරණීය ලෙන්ගතු මිතුදම් වගේම නපුරු හිත් රිදවන සිදුවීම් බොහෝමයක් තිබුණා මේ පන්තිය ඇතුලේ. ඒ වගේම තමයි තව කෙනෙක් වෙනුවෙන් ඉදිරිපත් වෙලා ඒ කෙනාව තනි නොකරන පිරිසකුත් හිටියා මේ පන්තිය ඇතුලේ. සොඳුරු මතක වගේම හිත රිදවන මතකත් ඉතිරි කරන් කාලය ගත වෙලා ගිහින් සාමාන්‍ය පෙළ විභාගයට මුහුණ දුන්න මේ පිරිස.
මාස කීපයකින් ප්‍රතිඵල එනකොට පාස් වෙයි කියලා හිතන් හිටපු සමහර අය ෆේල් වෙයි කියලා හිතන් හිටපු සමහර අය උසස් පෙළ සඳහා සුදුසුකම් ලබලා තිබුණා. හොඳම කතාව වුණේ චාපට සහ නිසලිට. චාපට සහ නිසලිට යන දෙදෙනාටම ගණිතයට තිබුණේ සම්මාන සාමාර්ථ. නිසලිට සතුටක් දැනුනේ චාපව සම කිරීම ගැන නෙමෙයි. ටියුෂන් නොයා හරි Tamanටත් ගණිතයට සම්මාන ගන්න හැකිවීම ගැන නිසලිට දැනුනේ සතුටක්. එතනින් පස්සේ මේ පරවිරෑන එක එක පැතිවලට බෙදුණා. ගණිත, විද්‍යා, කලා, වාණිජ විද්‍යට පාසල තුලම පිරිසක් බෙදෙනකොට තව පිරිසක් උසස් පෙළ සඳහා වෙනත් පාසල්වලට ගියා. ගගන සහ මියැසි අතර මිතුදමකට එහා ගිය ප්‍රේමයකට මෙහා නැවතුන බැඳීමක මතක පමණක් ඉතිරි වුණා. තවත් සුදු පරවිරෑන් ඒ අංශවල නිර්මාණය වුණා තමයි. ඒත් ඒ 11 පන්තිය තුල තිබුණ බැඳීම නම් ඒ කොතනකවත් ගොඩ නැගුණේ නෑ. අලුත් පරවිරෑන් වලින් පාසල පිරී ගියා වගේම මේ වගේ සුන්දර කතා ඒ පරවිරෑන් තුලත් නිර්මාණය වෙන්නට ඇති. පාසල් කතාවක් ගැන ලියවුණු සුදු පරවිරෑන කතාව මෙතකින් අවසන් වෙනවා. අපේ කතාව සමග රැඳී සිටි ඔබ සැමට ස්තුතියි.